අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද vlog එකකින් කතා කරන්න හදන්නේ පුබුදු අයියත් එක්ක cloudy eye ගැන. ඒ කියන්නේ discuss කරලා හැදෙන්න පුළුවන් cloudy eye. එතකොට අපි කොහොමද ඒක අඳුරගන්නේ? ඒකයි ඒක හැදෙන්නේ මොන හේතුවින්දද? ඒකයි අපි ඒක වළක්ව ගන්න මොනවද කරන්න ඕනේ? ක්ලවුඩ් අයි එකත් බැක්ටීරියා රෝගයක් ගොඩක් වෙලාවට හැදෙන්නේ එකක් මාළු ටැංකියේ වතුර වල තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වතුරේ තත්ත්වය හොඳ නැති වෙන, වෝටර් ක්වොලිටි එක හොඳ නැති වෙන්න පුළුවන්. එකක්. අනිත් එක එහෙම හොඳට තියෙන වතුරකත් මාළුවගේ මොකක් හරි දුර්වලතාවයක්. ඒ කියන්නේ මාළුවගේ ඉමුනිටි එක, ඒක ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අවහිරතාවයක් වුණොත් එයාට ওই බැක්ටීරියා රෝගෙ එන්න පුළුවන්. ඒක අපි ලක්ෂණ විදිහට අඳුර ගන්න පුළුවන්. ඇහි ඉස්සරහා දීප්තිමත්ව තියෙන්න ඕන එක ඉස්සරහා සුදු පටලයක් වගේ බැඳෙනවා. අන්න ඒකෙන් අපිට ක්ලවුඩි අයි කියලා. හැබැයි ඒකෙදි ඇහැ එළියට නෙරන්නේ නැහැ. ඇහැ තියෙන විදිහටම තිබිලා ඇහි ඉස්සරහින් සුදු පාට පටලයක් වගේ බැඳිලා තියෙනවා. අපිට ඒ වෙලාවේ තීරණය කරන්න පුළුවන් මේ ක්ලවුඩි අයි තමයි හැදිලා තියෙන්නේ කියලා. ඒකට පුබුදු අයි අපි ඒකට මොනවද කරන්න ඕනේ? ට්‍රීට්මන්ට් ගැන කිව්වොත් ට්‍රීට්මන්ට් එක අපි සාමාන්‍යයෙන් ඒකට කරන්න හොඳයි ප්ලේවින් හොඳයි. ලීටර් 18 ග්‍රෑම් එකක් වෙන්න. ඒ කියන්නේ ලීටරයට මිලිග්‍රෑම් එකක් වෙන්න. එතකොට ඒකත් එක්කලා ලුණු ලීටරයට ග්‍රෑම් එකක් වෙන්න ලුණු හොඳයි. ඒක දවස් 3ක් ට්‍රීට්මන්ට් එක කරන්න ඕන. අර විදිහටම අඩු කරලා පැය 24කින් අඩු කරනවා 150ක් ඒ 50 පුරවනවා හාෆ් ඩෝස් එක දානවා. ඒ වගේ දවස් 3ක් කරන්න. සාමාන්‍ය දවස් 3 කරද්දී ඔක අඩු වෙලා යනවා. එතකොට පුබුදු අයියේ මේ cloudy eye ගැන කියද්දි කිව්වා මේ ඇහැ එළියට නෙරන්නේ නැහැ කියලා. එතකොට ඇහැ එළියට පැනලා කියන්නේ අපි pop eye කියලා කියන්නේ. එතකොට ඒක ගැන කිව්වොත් ඒකයි මේකයි සාමාන්‍යයෙන් දෙකම එක හා සම යන එකක්ද නැත්නම් ඒකේ මේකේ දෙකේ තියෙන වෙනස්කම් pop eye එකේයි cloudy eye එකේ තියෙන වෙනස්කම් ගැන ඒ දෙක ගැන චුට්ටක් විස්තර කරොත් මේක pop eye එක cloudy eye එකට වැඩිය වෙනස් වෙන්නේ පොප් අයි එකේ ඇහැ ඇතුලේ ආසාදනයක් ඇති වෙනවා. ආසාදනයක් ඇති වෙලා ඇහැ ඇතුලේ ජලය පිරෙනවා. පිරුණාට පස්සේ තමයි ඇහැ එළියට එන්නේ. ඒක අපි ඒකට ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් අපිට ප්ලේවින්ම පාවිච්චි කරන්න පුළුවන් අර විදිහටම. ඊට අමතරව එප්සම් සෝල්ට් එක තමයි අපි වතුරට දාන්නේ. ලීටර් 100කට ග්‍රෑම් 20ක් වෙන්න එප්සම් සෝල්ට් එක දානවා වතුරට. ඒකත් ඒ විදිහටම දවස් 3 ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. අපි මේ වගේ තවත් vlog එකකින් ඉස්සරහට හම්බ වෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. මේ වගේ videos අපි upload කරපු සැනින් ඔයගලන්ට බලන්න පුළුවන්.